ඔයාගේ සංචාරක ආයතනයත් ශ්‍රී ලංකා ටුවරිස්ට් බෝඩ් එකේ රෙජිස්ටර් කරලාද තියෙන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ ගොඩක් අය අතර මේක කතා කරන්න කිව්ව නිසා අපි මේ වෙලාවේ මාතෘකාවට ගන්න හිතුවා. ඉතින් මොකද ටීම් එකට මෙසේජ් දාලා තිබ්බා මේක කොහොමද කරන්න කියලා දැනගන්න. ශ්‍රී ලංකා ටුවරිස්ට් බෝඩ් එකේ ලියාපදිංචි සංචාරක ආයතනයක් වීමේ වාසි ගොඩාක් තියෙනවා. ඉතින් මේ වාසි ගැන මම මේ වෙලාවේ කතා කරන්නේ නැහැ. ඒ ටික ඔක්කොම ඔයාලට මොකද වාසි ගැන විතරයි තියෙන්නේ. අවාසි නම් ඇත්තටම නැති තරම්. මොකද දැන් ඉස්සරට වැඩිය කාර්යක්ෂම බව ගොඩක් වැඩි වෙලක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි බලමු ශ්‍රී ලංකා ටුවරිස්ට් බෝඩ් එකේ ඔයාගේ සංචාරක ආයතනය රෙජිස්ටර් කරනකොට කොහොමද ස්ටෙප් බයි ස්ටෙප් මේ වැඩේ පටන් ගන්න කියලා. හරි. ඉතින් මම මෙතෙන්දී උදාහරණයක් විදිහට ගන්නවා. දැන් අපේ තියෙනවානේ හොටෙල්ස් තියෙනවා. අන්ක්ලැසිෆයිඩ් හොටෙල් තියෙනවා. ඊට පස්සේ ගෙස්ට් හවුස් තියෙනවා. ඊළඟට හෝම් ස්ටේ තියෙනවා. ආයිත් විලා තියෙනවා. එතකොට එක එක විදිහේ කැටගරි තියෙනවා. ඉතින් මම මේකෙදි බහුල වශයෙන් තියෙන මේ ගෙස්ට් හවුස් කියන කැටගරි එක උදාහරණයක් විදිහට අරගෙන මේක ඔයාලට පැහැදිලි කරන්නම් කොහොමද මේ රෙජිස්ට්‍රේෂන් එක පටන් ගන්න කියලා. එතකොට ඔයාගේ ප්‍රොපර්ටි එකේ දැනටත් ටුවරිස්ට් බෝඩ් රෙජිස්ට්‍රේෂන් එකක් නැත්නම් කියන්නේ ලංකාවේ ශ්‍රී ලංකා ටුවරිස්ට් බෝඩ් එකේ ඔයාගේ ප්‍රොපර්ටි එක රෙජිස්ටර් කරලා නැතිනම් හෝ රෙජිස්ට්‍රේෂන් එක අලුත් කරන්න වෙනවා නම් මේ දෙකටම මේ ක්‍රියාවලිය එකයි. වෙනස් වෙන්නේ අලුතෙන් පටන් ගන්න කෙනෙක් නම් මුලින්ම ලෙටර් එකක් දෙන්න ඕනි. නැතිනම් ඔයාට පුළුවන් මේ ශ්‍රී ලංකා ටුවරිස්ට් බෝඩ් එකේ රිනිවල් එකක් නම් අවුරුද්දක් පාසා මේ රිනිව් වෙනවා නම් ඒත් වෙන්නේ එකම ක්‍රියාවලියක් තමයි. මේකේ යම්කිසි වෙනස්කම් වීම සිදු වෙන්න පුළුවන්. මොකද හේතුව මම අද කතා කරන ඩේට් එකත් එක තමයි මම මේ ටික කතා කරන්නේ. ඉතින් ඔන්න මුලින්ම ඔයාට අවශ්‍ය වෙනවා කාරණා 6ක්. මේ කාරණා 6 තමයි ඔයාගේ ප්‍රොපර්ටි එකේ deed or lease agreement එක. deed එක ඕනි වෙනවා. deed or lease agreement එක ඕනි වෙනවා පළවෙනි එක. ඊළඟට මේ දෙවෙනි එක අවශ්‍ය වෙනවා ඔයාට trade license එක. කියන්නේ වෙළඳ බලපත්‍රය ඔයාට අවශ්‍ය වෙනවා මේ tourist board registration එක සඳහා. එතකොට පළවෙනි එක deed or lease agreement එක, දෙවෙනි එක තමයි මේ වෙළඳ බලපත්‍රය කියන්නේ trade license එක. තුන්වෙනි එකට අවශ්‍ය වෙනවා පරිසර සහතිකය කියන්නේ environment protection license එක. එතකොට පරිසර බලපත්‍රය, ඊළඟට වෙළඳ බලපත්‍රය, ඊළඟට deed or lease agreement එක. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා fire certificate එක. ඒ කියන්නේ ඔයාගේ ආයතනයේ fire දැන් අපි ගින්නක් ඇති වෙච්ච අවස්ථාවක් වුණොත් එමාට අවශ්‍ය වෙනවනේ. ඒකට මොනවා හරි වගේ තියෙනවනේ සිලින්ඩර්ස් හැමතැනම තියලා තියෙනවනේ. ඉතින් මේ fire extension වාට ගන්න වෙන මොනවා හරි රජයේ ලියාපදිංචි ආයතනයකින්. එතකොට ඒ වගේම මේකෙදී ඔයාලට දෙන්න වෙනවා සර්ටිෆිකේට් එකක් ස්ටාෆ් එක ට්‍රේන් කරා කියලා. අන්න ඒ වගේ ආයතනකින් ගන්න එකක් තමයි අනිවාර්යෙන්ම ඕනි වෙන්නේ. පිළිගන්නේ සංචාරක ශ්‍රී ලංකා ටුවරිස්ට් බෝඩ් එකකින් ඔයාගේ රෙජිස්ට්‍රේෂන් එක හෝ රිනිවල් එකට. ඊට පස්සේ අවශ්‍ය වෙනවා ඉන්ෂුරන්ස් දෙකක්. ඒ දෙක තමයි අපි හතරක් කතා කරන්නේ. එකක් තමයි වෙළඳ බලපත්‍රය, ඊළඟට පරිසර බලපත්‍රය, ඊළඟට ෆයර් එක, ඊට පස්සේ ඩීඩ් එක. ඊළඟ කාරණාව තමයි workman insurance එක. ඊළඟට තමයි public liability insurance එක. ඔය ඉන්ෂුරන්ස් දෙකයි අර කාරණා හතරයි තමයි හයක් වෙන්නේ. ඉතින් දැන් ඔය ඔක්කොම ටික up to date. ඒ කියන්නේ ඔක්කොම ටික හරි දවසට තියෙනවා නම් ඔයාලා ඔක්කොම ලයිසන් එක ගත්තට පස්සේ ඔයාලට පුළුවන් ශ්‍රී ලංකා ටුවරිස්ට් බෝඩ් එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා account එකක් හදා ගන්න පුළුවන්. හදාගෙන ඒ ටික ඔක්කොම ඉතින් සබ්මිට් කරන්න පුළුවන්. සබ්මිට් කරලා ඊට පස්සේ ඔයාලට සිද්ධ වෙනවා ඒක පෝස්ට් එකේ hard copies උත් යවන්න. නැත්නම් ඔයාලට ගිහිල්ලා බාර දෙන්නත් පුළුවන්. ඊළඟට සබ්මිට් කරාට පස්සේ දැන් ඔය ડોකියුමන්ට් එක හරි කියලා එයාලා සබ්මිට් කරාට පස්සේ ඔයාලට වෙනවා පේමන්ට් එක කරන්න. පේමන්ට් එකත් ඔයාලට ඔන්ලයින් පේ කරන්න පුළුවන්. ඒක ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරලා කරන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට ස්ලිප් එකකින් බැංක් එකට ගෙවලා ස්ලිප් එක අප්ලෝඩ් කරලා කරන්නත් පුළුවන්. මොකද ඒතකොට පළවෙනිම ස්ටෙප් එක තමයි ඔයාලා කිව්ව කාරණා 6 සම්පූර්ණ කරගෙන ඊට පස්සේ ඒක ශ්‍රී ලංකා ටුවරිස්ට් බෝඩ් එකේ account එකක් හදාගෙන තියෙනවා නම් මේ account එක log වෙලා ඊළඟට ඔය කිව්ව ડોකියුමන්ට් 6 ඒ අදාළ එකින් එකට මෙන්ෂන් කරලා තියෙනවා. ඒක අප්ලෝඩ් කරා ඊට පස්සේ කෙලින්ම යවුවා ඔයාගේ ඒ ඩීටේල්ස් ටිකේ hard copy ටික ඔරිජිනල් එකනේ ෆොටෝකොපි එකක් ගහලා JP කෙනෙක්ට කියලා සයින් කරගෙන සර්ටිෆයි කරගෙන අර පුළුවන් යවන්න ටුවරිස්ට් බෝඩ් එකට.
ඊට පස්සේ ඔය ටික හම්බුනට පස්සේ ඔයාලට පේමන්ට් එක කරන්න එනවා. පේමන්ට් එක කරාට පස්සේ ඊළඟට ඔයාලට සිද්ධ වෙනවා TDL ක්ලියරන්ස් කරන්න. පළවෙනි පාරම කෙනෙකුට නම් මේක අවශ්‍ය වෙන්නේ. දෙවෙනි පාර කරන කෙනෙකුට නම් ගිය අවුරුද්දේ ටුවරිස්ට් බෝඩ් එකේ TDL account branch එකට TDL ක්ලියර් කරන්න වෙනවා. එතකොට මේක ඔයාගේ ඔඩිට් රිපෝට් එක අවශ්‍ය වෙනවා. ඔඩිට් රිපෝට් එකෙන් තමයි මේ TDL ක්ලියරන්ස් එක කරන්නේ. ඉතින් මේ TDL ක්ලියර් කරාට පස්සේ ආයි ඔයාලට ඕනි වෙනවා. ඔයාලට දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා මේ සර්වේ එකක්. ඔයාලට සංචාරක ශ්‍රේෂ්ඨය ඔයාලට බලපාන ප්‍රශ්න මොනවද? ඔයාලට වැඩිපුරම බිස්නස් වෙන්නේ කොහෙන්ද? ඔයාගේ දැන් මේ කී රූම් කීයක් තියෙනවද? මේ මාසෙ මෙච්චර රූම් තිබුණාද? ඒ වගේ පොඩි සර්වේ එකක් තියෙනවා. ඒක කම්ප්ලීට් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ආයතනය බලන්න ඉන්ස්පෙක්ෂන් එකක් ටුවරිස්ට් බෝඩ් එකකින් එනවා. ඒ ඉන්ස්පෙක්ෂන් එකත් ඕකේ වුණාට පස්සේ ඔයාගේ ටුවරිස්ට් බෝඩ් සර්ටිෆිකේට් එකේ අදාළ වර්ෂයට අදාළ සයින් කරන්න දානවා. ඊට පස්සේ ඔන්න සර්ටිෆිකේට් රෙඩි වුණා කියලා ඔයාගේ අර රෙජිස්ටර් කරලා තියෙන මොබයිල් එකට කෝල් කරනවා. කෝල් කරාට පස්සේ අපිට පුළුවන් සර්ටිෆිකේට් එක ගිහිල්ලා ගන්නත් පුළුවන් නැත්නම් පෝස්ට් එකේ ඒ ප්‍රොපර්ටි එකේ ඇඩ්‍රස් එකට ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔහම තමයි ටුවරිස්ට් බෝඩ් සර්ටිෆිකේට් එකක් අපි ගන්න. ඉතින් මොකද ඇත්තටම මේ ටුවරිස්ට් බෝඩ් සර්ටිෆිකේට් එක මොකටද අවශ්‍ය වෙන්නේ? ඔයාගේ ප්‍රොපර්ටි එක ට්‍රැවල් ඒජන්ට් කෙනෙකුට නැත්නම් ෆොරිනර් කෙනෙක්ට ඔයා සර්විස් එකක් දෙනකොට ඔයාට මේ ටුවරිස්ට් බෝඩ් සර්ටිෆිකේට් එක අනිවාර්යෙන්ම ඕනේ. ඒක නැතුව ඔයාට ඇත්තටම මේක කරනවා කියන්නේ එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා මේ සයිට් කියන්නේ ලොකු කියන්නේ 100%ක්ම නිවැරදිව නෙමෙයි කියන්නේ නිවැරදිව තමයි මම කියන්නේ 100%ක් ඔයාලට පැහැදිලි නොවෙන්නේ නැති ඒත් මෙන්න මේ විදිහට දාල අවබෝධයක් ඔයාලට මේ වීඩියෝ එකේ ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මොනවාට ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් හරි දාන්න. නැත්නම් අපේ ටීම් එකට දැනුවත් කරන්න කමෙන්ට් එකක් දැම්මොත් අපි ඊළඟට වීඩියෝ එකක් එහා සම්බන්ධව දාන්න. ඉතින් ජය වේවා.